දැන් ඔය දන්නව නේද දීලා හිත හදාගන්න බැරි වුණාම වෙනදී ගම්වල ඉන්නව නේද අර මේ පැති වලත් ඉන්නවද අර පොළට බඩු ගන්න හැන්දෑවේ 6න් පස්සේ යන උදවිය. ඇයි ඒ යන්නේ? ඉතින් මං කියන්න ඕනේ. අර ගොඩවල් සේරම දාගෙන එනවනේ. රුපියල් 15ක් අඩුවේ කිලෝ එකේ. ඒකත් නෑ වෙලෙන්දු කලවම් කරලා ඔක්කොම හරි කරනවා. තව ඉන්නව රෑද්දවාලක් නෑනේ. ලස්ස ගණන් දීලා මෙට්ට ගත්තට බුදියන්න පින තියනවද? බුදියන්නේ 12ට විතර. ගෙවල් දොරවල් බිරිඳ දරුවෝ හිටියට ඉන්න වෙලාවක් තියෙනවා. එව්වනම් පෙර කරුම හොඳේ. සමහරව ඉන්නවා පින්නතරි කන්නේ නෑනේ. මතක් නැති අපේ ගමේ අහවල්ලු ආයි කියලා. අඳින්න මොන උත්සවයටත් දෙන්නේ 500යි. අපූර්වට තැඹිලි වැක්කිරෙනවා. දාන එකටවත් ඉත්තක් කපා ගන්න කියන්නේ. සියල්ල තියෙනවා. සමහරව ඉන්නවා පින්නතුනේ ඔය කරවල කෑල්ලක්වත් කන්නේ පිට මගුල් ගෙදරකට ගිහුවාම. එම තිබ්බටම බෑ. මොකද්ද තියෙන්න ඕනේ? ඒවා භුක්ති විඳින්න පින තියෙන්න ඕනේ. තිබ්බටම බෑ. සමහරු ඉන්නවා ඒ අතර දවසට හොයන්නේ 3000යි 3000න් 200ක් ඉතුරුනත් ඒකටත් සිගරට් එකක් අරන් එන්නේ. හොඳට කාලා බීලා ඉන්න මිනිස්සු ඉන්නවා. පින්නතුනි දුන්නහම හම්බෙනවා. අර මතකද අදින්න පුබ්බකට උනේ. අදින්න පුබ්බකට පුදුම සල්ලියක් නේ තිබ්බේ. අදින්න පුබ්බක මැරුණනේ කොල්ලත් මැරුණ කවුද? මට්ට කුණ්ඩලී මැරුණ. 7 දවසේ අදින්න පුබ්බක මැරිලා සතියක් විතර යනකොටත් අදින්න පුබ්බකගේ ගෙදර තිබ්බ බඩු මුට්ටු සේරම රාජසන්තක වුණා කෙනෙක් නැති හින්දා. පින්නතුනේ අදිනවා මාලිගාවට. රජුරෝ කියනවලු අනේ අදින්න පුබ්බක කාලවත් මැරුණන. අදින්න පුබ්බකට ඕන තරම් තිබ්බා. ඇයි භුක්ති විඳින්න පින තිබ්බේ නැත්තේ? දුන්නට දීලා හිත හදාගත්තේ. පුරුදු වෙන්න ඔය මේ ඔය දීලා කියවන්න එහෙම යන්නේ. සමහරු දැන් ඔය මේ පින්කම් කරනකොට තවත් බැලිය හැකි. කියනවනේ අපි මෙහෙමයි කරුවේ කියලා. ඊටදෙන කෛරා තේතම් පුනප්පුනන්නේ පුඤ්ඤංචේ පුරිසෝ කෛරා තේතම් පුනප්පුනං කරපු පින්කම් නැවත නැවත සිහිපත් කළ යුතුයි. හැබැයි කවදාවත් ඔය කරපුවා උජාරුවට නම් කියවන්න යන්න. අර මතකද අර කපිල මාළුවාට වෙච්ච වැඩේ. කපිල මාළුවා පින්නතුනේ බරණැස් රජුරුවන්ගේ දීවරයන්ට තමයි අහුවෙන්නේ. ඇඟ රත්තරම් පාටයි. කට පුදුම ගඳයි පණුව තියලා. රජුරුව ගාවට අරයි යනවා මාළුවා. අරන් ගියාට පස්සේ රජුරුවන්ට මේක අදාහ ගන්න බැරි හින්දා රජ්ජුරෝ යවනවා මාළුව බුදුහාමුදුරුවෝ ගාවට. තථාගතයන් වහන්සේ මද සිනහවක් පානෝ. බුදුරුන්ගේ බුද්ධ රශ්මිය සුදෝ සුදුවන් ලෙසට විහිදෙනවා. බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා මේ ඉන්නේ කපිල සිටුවරයා. කපිල කියලා කියන්නේ දීපු මිනිස්සෙක්. හැබැයි ඊට වඩා කියුව වැඩි. මේවා දෙන්න ඔය සමහර පන්සල් වලට හාමුදුරනේ දීපුවාම ගත්ත ගොංකොම කියලා හිතච්ච වෙලාවල් තියෙනවා.
ඇයි තුම කියවිල්ලන්නේ කියවන්න වෙනතුනි කුසලේ විතරක් භුක්ති විඳින්න පින් ටික අනුමෝදන් වෙන්න හැබැයි අර පුරාජේරුකම් දොඩවන්න එපා ඒ ආනිසංසයන් වලට හානියක් පන්සල් වලට නෙමෙයි දෙමව්පියොන්ට සලකන කොටත් එහෙම තමයි දරුවෝ දෙමව්පියොන්ට කරපුවා කියන හැටි දැන් හිතමුකෝ අම්මා මෙතනින් තරහ වෙලා වෙන තැනකට ගියා කියලා ඒ පුදුම කියවිල්ලන්නේ කියවන්න මේ අවුරුදු 25කට විතර කලින් කුරුණෑගල ස්පිරිතාල නවත්තාගෙන බෙහෙත් දීලා තියෙන්නේ උණ හැදිලා උන් දගාව ළඟ ඉඳලා මොකක් හරි වුණාම අදටත් මොකද්ද කියන්නේ එදා ඉඳන් ළඟ හිටියේ මම කියලා ඒ කියවන එක නවත්ත ගන්න වෙන්න ඕන කරන යුතුයකම් ටික හොඳට කරන්න දීලා කරලා සමහරු කියනෝ නේද ඔය කියන්නේ අපි ඒ කාලේ වුන්ට මෙහෙමයි කරුවේ කියලා කියනෝ නේද ඔය ගොඩක්ව පවුල් වල තමයි තියෙන්නේ ඒ කාලේ අපේ ගෙවල් වලින් කෑවේ ඒ කාලේ අපේ ගෙවල් වල හිටියේ ඒ කාලේ අපේ ගෙවල් වල බුදියයි කියලා අන්තිමේට මොකක් හරි එකක් කියනවා ඒ නිසා මතක තියාගන්න ඔය දීලා කරලා හරියට සතුටු වෙන්න බලන්න හිතවල පිනායාමක් ප්‍රීතියක් තියෙන්න ඕනේ කවදත් අපි කරපු හදියා බලලා නිහතමානීව සතුටු වෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ ඔය අදින්න පුබ්බක පින්නතුනේ ඔය එක ආත්මික බිරිඳත් එක්ක ඉන්නකොට හාමුදුරු කෙනෙක් පිණ්ඩපාත එනවා කවදාවත් ආවට දුන්නේ නැහැ අර මේ පැතිවල ගෙවල් වලට එනවාද ඉල්ල ගන්න ඔය කුළු එක එක වරන් එනවනේ ඒ මිනිස්සුත් ආය ආපුවාම යන්නේ නැහනේ බිරිහන් දෙනවනේ නෝනා කියලා අරගෙනම යන්නේ සමහර ගෙවල් තියෙනවා ඔය ඒ ඈතින් මෙනවා දැක්කම දොරවල් වහන කවුරුත් නැති ගානට සද්ද නැතුව ඉන්නවා අර මිනිස්සු යන්නේ කතා කරලා ගෙදරින් සද්දයක් ආවේ නැත්තම් අයිති මල් පඳුරක් හරි ගලවන් බෑග් එකේ දාගෙන යන්නේ උදුරු දලක්වත් තියන්නේ නැහැ නෝ ඉල්ල ගන්න මේ මිනිස්සු මේ පැතිවල නම් කොහොමද දන්නේ බොහෝ පැතිවල එහෙමයි තියෙන මොනවා හරි හොරකම් කරගෙන යන්නේ බේරෙන්න බැරිම තැන මොකද කරන්නේ ඔය රුපියල් 15ක් 20ක් හරි හාල් හුන් වරික් කාලක් විතර හරි ගිහිල්ලා අරකට දානවා ඉතින් අර රුපියල් 15 මුලින්ම දුන්නා නම් මොකද වෙන්නේ ඇල්ලතුර ටිකක් හරි කමන්නේ දීපු එක දෙන එක ඒක මුලින්ම දෙන්න ඒක හරි හොඳට දෙන්න ඒක හොඳ හිතින් දෙන්න මොකද පින්නතුනේ ඔය පොඩි එකා කෑ ගහන එක මැජික් එකක් කරගන්න නැහැ හොඳේ සමහර පොඩි උන් කෑ ගහනකොට බලලා ජීවිතේටවත් දැකලා නැහැ වයි පොඩි උන් කෑ ගහනවා පොඩි උන් කෑ ගහන්න තුනුනා කරන්නේ මොකක් හරි පින්කමක් කරනකොට කටයුත්තක් කරනකොට අර මම මුලින්ම පැහැදිලි කරේ අර පූර්ව චේතනා මුංචන චේතනා හරියට බලපානවා පින්නතුනි දෙන්න කලිනුත් දෙනකොටත් හිත හරි හොඳට හිත හරි පිළිවෙලට සකස් කරගන්න අදින්න පුබ්බකගේ ගෙදරට ආපු ඒ හාමුදුරුවන්ට කවදාවත් නොදුන්නට එක දවසක් අදින්න පුබ්බකට හිතුණා
එළියට බහිනකොටම හාමුදුරුවෝ පිණ්ඩපාතේ ඇවිල්ලා. අදින්න පුබ්බක කියනවා බිරිඳට මේ මොනා හරි උයලා දෙන්න. ඔය වචනේ හොඳට මතක තියාගන්න. කිව්වේ මොකද්ද? මොනා හරි උයලා දෙන්න. බිරිඳ මොකද කරේ? බිරිඳ හොඳට උයලා දුන්නා. ඒ මොනා හරි උයලා දෙන්න කියලා කිව්වේ හරි පැහැදිලි සිතුවිල්ලෙන්. ඔය පින්නතුනේ විමානවත්වයේ තියෙනවා අපේ හාමුදුරුවෝ දන්නා නාවා විමානේ. පින්නතුනේ සම්බුද්ධ ශාසනේ ඉර්ධිමත් භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථායක කවුද? මුගලන් මහරහතන් වහන්සේ. ඔයතෝ මේ කියන්නේම නෑ හොඳේ හාමුදුරුවන්ගේ අදින්න පුබ්බගේ කතාව නිකන් දෙවෙනි නිමවායි කියලා. ඒක බොහොම ඉක්මනට කියනවා. මුගලන් මහරහතන් වහන්සේට අපූර්ව හැකියාවක් තිබ්බා. වෙනතුනේ මේ බුදුහාමුදුරුවෝ මේ වක්කරගෙන ඉන්න අත මෙහෙම දිගාරිනකොට මුගලන් හාමුදුරුවෝ මොකද කරන්නේ? තවුතිසාවට ගිහිල්ලා සිද්ධිය අහගෙන ඇවිල්ලා බණමඩුවේ කියනවා. වක්කරපු අතක් දික් කරන සැනින් මුගලන් හාමුදුරුවන්ට පුළුවන් මොකද්ද? අපාය දිව්‍ය ලෝකවලට යන්න ගිහින් එන්න. ඒක ඉතින් පින්නතුනේ ආශ්චර්යයක් එහෙම නෙමෙයි. කෝටි ගාණක් මහරහතන් වහන්සේලා අතරින් මහා ශ්‍රාවකයන් වහන්සේලා පත් වෙන්නේ කී දෙනායිද? 80යි. කෝටි ගාණක් අතරින් බුදුරු දේශනා කරනවා. බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. යශෝදරා දේවියට කියන්නේ පින්නත් යශෝදරාවෙනි මහා සව්වෝ කල්ප මහා ශ්‍රාවකයන් වහන්සේලා කල්ප ලක්ෂයක් පෙරම් පුරති. මුගලන් මහරහතන් වහන්සේ 이르දිමත් භාවය ලබා ගන්න ඉරිදිමත් භික්ෂුන් වහන්සේලා අතර අගතනතුරු ලබා ගන්න කල්ප ලක්ෂයක් පෙරම් පුරලා තියෙනවා. පින්නදින අග්‍රශ්‍රාවක තනතුරක් ලබා ගන්න කොච්චර කාලයක් පෙරම් පුරන්න ඕනද? එතනම බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. අග්‍රශ්‍රාවකයන් වහන්සේලා අසංඛේය වූ කල්ප ලක්ෂයක් පෙරම් පුරලා තියෙන්න ඕන. උන්වහන්සේගේ ඉරිදිමත් භාවය හරි විශිෂ්ටයි පින්නතුනේ. මුගලන් මහරහතන් වහන්සේ එලෙස දිව්‍ය ලෝකේ වඩිනකොට එක දෙව්දුවක් ඉන්නවා පැම්පොකුණු විමාන පිටින් පහළ වෙලා. පින්නතුනි මණික් පර්වත වලින් ඇදහැලෙන වතුර පරිවාර සම්පත්තිය එමටයි. අහනවා මොකක්ද ඔය කරපු පින්කම ඔච්චරම ලැබෙන්න? මුගලන් මහරහතන් වහන්සේට දෙව්දුව කියනවා මම මේවා කියනවා හැබැයි ගිහින් මිනිස්සුන්ට කියන්න ඕන. මොකද්ද කරලා තියෙන්නේ? භාග්‍යවතුන් වහන්සේ වඩිනකොට එක්තරා බමුණු ගමක බමුණෝ කියනවා ගෞතමයන් එනවා දන් හැන්දක්වත් දෙන්න එපා. බමුණෝ කියනවා ලිං වලට වස දානවා. ගෞතමයා එනවා වතුර ටිකක්වත් දෙන්න එපා. පින්නතුනේ පැම් පොදක් දෝතට වතුර ටිකක් අරගෙන ගිහිල්ලා මරණ තරජන මැද්දේ පින්නත් භික්ෂුන් වහන්සේ නමකට පැම් පූජා කරනවා. වතුර දෝතක් අරගෙන ගිහිල්ලා දුන්න ඔච්චරයි. බමුණු මරණෝ ඔච්චරයි කරපු පින්කම. පීඨ විමානේ හාමුදුරුවෝ පාරේ වඩිනකොට දෙන්න දෙයක් තිබ්බ නැහැ. පුටු අරගෙන ඇවිල්ලා දීලා කිව්වා ටිකක් ඉඳගෙන ඉඳලා යන්න කියලා. දැන් පැහැදිලිද මේ දෙන දේද වටිනාකම තියෙන්නේ අපේ සිතුවිලි වල තියෙන පවිත්‍රත්වයේද වැදගත් වෙන්නේ. හිත හරි හොඳට තියෙන්න ඕනේ.
ඒ දෙනකොට හිතේ බොහොම හොඳ ගෞරවයක් තියෙන්න ඕනේ. යාළුවෙකුට මිත්‍රයෙකුට උදව් කරනකොටත් එහෙමයි. ඇල්ලතුර ටිකක්වත් බලාපොරොත්තු නම් වෙන්න එපා මිනිස්සුන්ට දීලා. ඔය මේ බණ කියලත් එහෙමයි. කවදාවත් කිසිම දෙයකින් කෙනෙකුගෙන් අර හොඳක් අහන්න කියලා හිතාගෙන නම් මොකොත් කරන්න එපා. හේතුව දැන් ඔය මං සාමාන්‍යයෙන් ඔය Facebook එහෙම යනවා හරි අඩුයි. මට කියනවා නේ හරියට බයිනවලු මට මේ දවස්වල. හරියට මඩ ගහනවලු. මම්ම කල්පනා කරන වෙලාවට මට මේ නිදා ගන්න බොහොම අඩු වෙලාවක් තියෙනකොට මේ වෙන වැඩ නැද්ද මිනිස්සුන්ට? එක ජීවිතේ පුරුදු වෙන්න. මං අර වේදේශිකායේ කතන්දරේ කියලාම ඉන්නවා. අපේ හාමුදුරු දන්නවර. වෙනදට මේ කල්යාණ කීර්ති ഘോഷාවක් පැතිරෙච්ච වේදේශිකා ගෘහපතිනියක් හිටියා. පැත්තම හිතාගෙන හිටියේ වේදේශිකාට කේන්තියක් නැහැ, හරි කරුණාවන්තයි, හරි හොඳයි. වේදේශිකාව ගාව වැඩ කෙරුවා 16ක්. 16ගේ නම කාලි. කාලි නිකන් ඉන්නකොට කල්පනා කරා මේ ස්වාමි දියණිය ගැන හැමතැනම හොඳ කියනවා. ඇත්තටම කේන්තියක් නැතුවද නැත්තම් බොරුවක්ද කරන්නේ? කාලිට කල්පනා වුණා මේ කේන්තියන්ට හේතුවක් නැහැනේ. ගෙදර වැඩ කාලි හොඳටම කරනවා. පැත්ත පුළුවන් නම් බලන්න මේ වගේ වල වලට ගිහිල්ලා. ඔය කරන්නේ හැම ගුටි කන්න වෙනවද? කාලි දවසක් පින්නතුනේ දවල් වෙලා නැගිට්ටා. දැන් ඔන්න ටිකක් වේදේශිකාගේ ඇහි බැම ඉස්සුණා. අනේ මොකද නැගිට්ට දවල් වෙලා? කියනවා ඊට පස්සේ නෑ නිකන්. දෙවෙනි දවසෙත් දවල් වුණා. වේදේශිකාට ටිකක් කේන්ති ගියා. දැන් පැහැදිලිද වෙන්නේ මොකද්ද? කවුරුත් හොඳයි හොඳට ඉන්නකම්. බොහොම ටිකක් මේකෙන් එහා මෙහා වුණාම මොකද වෙන්නේ? මිනිස්සුන්ගේ සැබෑ ගති ඉස්මතු වෙන්නේ මොකක් හරි වෙනස්කමක් තියෙන්න ඕනේ. අපෙන් ලැබෙනකම්, අපි දෙනකම්, අපි කරනකම්, අපි හොඳට ඉන්නකම් කිසි වරද්දක් නැහැ. හොඳටම හොඳයි. පොඩි හරි අඩුපාඩුවක් වුණොත් මොකද වෙන්නේ? එක නිකන් වේදේශිකා වගේ වෙනවා. තුන්වෙනි දවසෙත් කාලි පරක්කු වෙලා නැගිටින්නේ. පින්නතුනේ වේදේශිකාට හොඳටම කේන්ති ගියානේ. අර කියන්නේ ආමතුරුනේ අග්ගල සූචින් ගහෙත්වා සී සම්පාරි. ගත්ත දොර පොල් ඇදලා ගැහුවා කාලිගේ ඔළුවට. කාලිගේ ඔළුවේ පැල්ලලේ වැක්කිරෙනවා. වැක්කිරි කාලි පාරවල් ගානේ දුව කියනවා මොකද්ද? මේ පින්නත් වේදේශිකාවේ කරුණාවන්තකම මට ගැහුවා ඔළුව පැලුවා කියලා. ජීවිතේ ඇත්තටම අපිට ඔය මොකද්ද වෙන්නේ? මේක බොහොම ශනිකව වෙනස් වෙන්නේ. අර ලස්සනට හිටපු වේදේශිකාව හරි කරුණාවන්තව හිටියනේ. කාලි පරක් වෙලා නැගිට්ට විතරයි වේදේශිකාට මොකද වුනේ? බොහොම ඉක්මනට කේන්ති ගත්තා. මෝලිපග්ගුණ හාමුදුරුවන්ට තකචූපම සූත්‍රය මොකද්ද කියන්නේ? මෝලිපග්ගුණ හාමුදුරුවෝ ටිකක් භික්ෂුණීන් වහන්සේලාට ලෙන්ගතුයි. අය කියන්නේ අනවශ්‍ය වෙලාවෙත් ගිහිල්ලා කයිවාරු මේ කතා කර කර ඉන්නවා. භික්ෂුන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා බුදුහාමුදුරන්ට කියනවා බුදුහාමුදුරන් මෝලිපග්ගුණ හාමුදුරුවෝ ටිකක් භික්ෂුණීන් වහන්සේලාත් එක්ක කතාවට රුචි. බුදුහාමුදුරුවෝ ගෙන්නලා අහනවා ඇත්තද? එහෙමයි හාමුදුරුවනේ. බුදුහාමුදුරනේ ඇත්ත. මෝලිපග්ගුණ හාමුදුරන්ට කේන්ති යනවා. උන්වහන්සේත් එක්ක භික්ෂුණීන් වහන්සේලාට බයිනකොට
කේන්ති යනවා. මිනිස්සුන්ගේ අපි අපේ ජීවිතේ වැඩිපුරම දැන් වේදේශිකාටත් මොකද වුනේ? මෙල් බොහොම ලස්සනට ඉන්නවනේ. බොහොම හොඳට ඉන්නවා. අපි ඇවිස්සෙන්නම කවුරු හින්දාද? කවදාවත් ඔය ඇත්ත කරපු වැරද්දකට ඔය ඇත්තුන්ට කේන්ති ගිහින් තියනවද? කවදා හරි කේන්ති ගත්තනම් කේන්ති ගත්තේ කවුරු කරන වැරද්දකටද? අනුන් කරපු එකකට නෙමෙයිද? දැන් මට කියනවා අපේ දායක පින්නතුන් විදේශගත උදවිය හාමුදුරුවනේ හාමුදුරුව ගැන නොදන්න බොහෝ දෙනෙක් හාමුදුරුවන්ට මඩ ගහනවා. මං එහෙනම් දැන් කවුද මඩ ගහන්නේ? ඔය මේ කොහෙවත් යන මිනිස්සු. මම මොකටද කුලප්පු වෙන්නේ? මම මොකටද කලබල වෙන්නේ? පින්නතුනේ මෙව්වා නම් හැදුනේ බණ කියලාමද කොහෙද? ගානක්වත් නැහැනේ. මම දැක්ක ඊයේ පෙරේදත් කියන කත්නූරු නිගන්ට අපෝම් වෙලා කියලා. මේ මට බයිනෝ. එහෙම මේ කෙස් ගහකටවත් දැනෙන්නේවත් නැහැ. හේතුව අපේ පින්නතුනේ ශාක්‍ය පුත්‍රයෝ. බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෝ. භික්ෂුන් වහන්සේලා එහෙම කම්පා වෙනවද? භික්ෂුන් වහන්සේලා එහෙම කම්පා වෙන්නේ. එහෙම ගහන පොල් කොම්බ දිහා බලන්නෙත් නැහැ. ටිකක් බලනවා ටිකක් වැදගත් යමකින් ගහලා තිබ්බොත්. ටිකක් වැදගත් මිනිස්සෙක් යමක් කියලා තිබ්බොත්. ඒක ටිකක් බලනවා. ඒ හින්දා ඔය අයාලේ ගහගෙන යන්නේ වට එල්ලෙන්න නරකයි. පුරුදු වෙන්න ඔය ජීවිතේ එලෙසම කම්පාණම් වෙන්න එපා. අනේක මත ඇවිස්සෙන එක නවත්තන්න. පොඩි දෙයක් අහන්නද මම මේ තරුණ මහත්තුරුත් ගොඩක් ඇවිල්ලා ඇති මේ තරුණයෝන්ගෙන් අහන්නේ. ඔය කටෙන් කවදා හරි කුණුහරුපයක් කිව්වනම් කිව්වේ ඔයත් කාටද කුණුහරුපෙන් බැලලා තින්නේ මේ වෙනකොට? කවදාවත් අපි අපිට කුණුහරුපෙන් බැන ගන්නවා. අනුන්ට නෙමෙයිද බයින්නේ? පව් පිරෙන්නේ කාටද? ඒ මොකටද අනුන්ට කුණුහරුපෙන් බැනලා අපි පව් පුරව ගන්න? කවදාවත් බනින්න එපා. කවදාවත් කිසි කෙනෙකුගේ හිතක් රිදවන චේතනාවෙන් මුකුත් කරන්න එපා. වචනයක්වත් කියන්න එපා. ඒ අකුසලයේ අපිට ඔයත් කියයි හාමුදුරුවනේ හිත හොඳින් කොච්චර ඉන්න ගියත් ඉන්න දෙන්නේ නැහැ නේ කියලා. පින්නතුනේ මේක කම්පා වෙන්නේ නැතුව ඉන්න. ඒ ලාභය අපිට තියෙන්නේ. එනිසා කාලෙකින් හම්බෙච්ච මිනිසත් භවය තුල කිසි කෙනෙකුගේ දේවල් වලට හෙට ඉඳන් ඇවිස්සෙන්න එපා. හිතේ මෛත්‍රිය හිතේ සමාධිය එලෙසම තියාගන්න.